ඉතින් ඔයාලා අදත් මේක තුලයිනේ අපේ හිරුටෙක් ඇකඩමි YouTube channel එක කරන තවත් අලුත් එක වීඩියෝ එකක් එක්ක. ඉතින් ඔන්න අද වීඩියෝ එකෙන් අපි අද කතා කරන්න යන්නේ අන්බොක්සින් වීඩියෝ එක. ඉතින් ඔන්න අද වීඩියෝ එකෙන් අපි අද කතා කරන්න යන්නේ මෙන්න මේ AirPods Pro 13 කියන මේ Bluetooth earbud එකයි මෙන්න මේ M28 කියන gaming earbud එකයි ගැන. ඉතින් මුලින්ම කියන්න ඕන මේක Apple එකක් නෙමෙයි මේක Apple එක වගේම හදපු කොපියක්. ඉතින් වීඩියෝ එකට ලයික් එකක් දාලා වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න. හරි එහෙනම් දැන් අපි යන් වීඩියෝ එකට. හරි. ඉතින් ඔන්න දැන් අපි මුලින්ම ඉතින් මේ තියෙන්නේ අපේ earbud එක. ඉතින් මේක තියෙන්නේ අර මං කියුවේ M28 earbud එක මේ තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ AirPods Pro 13 කියන මේ AirPod එක. ඉතින් දැන් අපි මේක එකක් පැත්තකින් දාලා අපි ඉස්සෙල්ලා මෙන්න මේ AirPods Pro 13 කියන earbud එක unbox කරගෙන බලමු. ඉතින් මේකේ ඉටි කවර් එකක් තිබ්බ ඉතින් මම මුලින්ම දන්නේ නැති පොඩ්ඩක් මම මේක unbox කරගෙන බැලුවා. ඉතින් ආයෙ ඔයාලට පෙන්නන්න හොඳ මම ආයෙ තිබ්බ විදිහට පැක් කරා. ඉතින් ඔන්න දැන් මම මේක මෙන්න මේ විදිහට එළියට ගන්නවා. ඉතින් මුලින්ම ඔයාලට මේ බලා ගන්න පුළුවන් ඉන්නේ මේ අපේ AirPods Pro 13 කියන හොඳ earbud එක. ඉතින් අපි ඒක තියාගමු පැත්තකින්. ඉතින් ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඉන්නේ මේකේ USB මේකේ charging cable එක. ඉතින් charging cable එක තියාගමු පැත්තකින්. ඊට පස්සේ ඉතින් මෙතන ඔයාලට පොඩි user guide එකක් බලා ගන්න පුළුවන්. අපි කවද්ද මේක කියමු. ඉතින් මේකත් මේ විදිහට box එකටම දාලා මේකත් වහලා තියලා ඒකත් දාමු පැත්තකට. දැන් ඉතින් අපි මේ අපේ earbud එක ගැන කතා කරමු. ඉතින් මුලින්ම මේක ඉටි කවර් එකක් තියෙන. ඉතින් ඔන්න මම මේ ඉටි කවර් එක අයින් කරගන්නම්. හරි. ඉතින් ඔන්න මම ඉටි කවර් එක අයින් කරගත්තා. තව එකක් තියෙනවා අපි ඒකත් අයින් කරගමු. ඉතින් ඔන්න අපි ඒ ඉටි කවර් එකත් අයින් කරගත්තා. ඉතින් මේක මුලින්ම අපි මේක බෑක් එක ගැන කතා කරමු. ඉතින් මෙතනින් මේ ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ charging port එක. ඉතින් මෙතනින් light indicator එක ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනින් ඔයාලට button එක බලා ගන්න පුළුවන්. ඉතින් මේක battery life එක කොච්චරද කියලා අපි මේකේ button එක press කරලා තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන light indicator එකේ දැන් light එක පත්තු වෙනවා. හරි. ඉතින් ඔන්න දැන් අපි මේක open මේ PN open කරගෙන බලමු. දැන් ඉතින් අපේ earbud එක මොන වගේද කියලා. ඉතින් ඔන්න මම දැන් PN open කරගත්තා. ඉතින් ඔන්න මම දැන් එකක් ගත්තා එළියට. ඉතින් මේ තියෙන්නේ එක earbud එක. ඉතින් මේ තියෙන්නේ අනිත් earbud එක. ඉතින් මේ තියෙන්නේ මේකේ කේස් එක. ඉතින් මේක මේ විදිහට කේස් එකට දාවට පස්සේ මේ කේස් එක මේක මේ විදිහට කේස් එකට දාවට පස්සේ මේ earbud එක charge වෙනවා මේකේ. ඉතින් දැන් earbud එක use කරන ගත්තා හැකියමු. ඉතින් මේ earbud එක ඊට ගත්ත ගමන් මේ earbud එක ඔටෝම on වෙනවා. ඉතින් ආ මේක ටික වෙලා විනාඩි 2ක් විතර තිබිලා මේක off වෙනවා. ඉතින් ඔයාලට මේක ආයෙ එළියදී on කරගන්න ඕන නම් මෙන්න මේ කළු පාට sensor එකක් තියෙන්නේ. මෙන්න මේ sensor උඩ ඉස්සරහ touch කර මේ touch කරගෙන ඉන්න. ඉතින් ඊට පස්සේ මේක on වෙනවා. දැන් ඔයාලට මේක සින්දුව මාරු කරගන්න ඕන කියමු. පොඩ්ඩක් මෙහෙම ඇඟිල්ලෙන් පොඩ්ඩක් මෙහෙම පල්ලෙහාට අදින්න සින්දුව ප්ලේ වෙන ගමන් මෙන්න පොඩ්ඩක් පොඩි ටච් එකක් දාන්න පල්ලෙහාට. එතකොට සින්දුව වල වෙනස් කරගන්න පුළුවන්. ඉතින් දැන් ඔයාලට සින්දුව මේ ස්ටොප් කරගන්න ඕන කියනවා. ආ ඊට පස්සේ මේක පොඩි ටච් එකක් දාන්න. ඒතකොට ඉතින් ඔයාලගේ සින්දුව පොඩ්ඩක් ස්ටොප් වෙනවා. ඉතින් මේ විදිහට තමයි ඉතින් අනිත් එකත් එන්නේ. ඉතින් මේක කේස් එකට දාලා ඔයාලට charge කරගන්න පුළුවන්. ඉතින් මේ කියනවනේ මේක මුලින්ම කියන්නේ මේක Apple එකක් නෙමෙයි මේක කොපියක්. Apple එක වගේම කොපියක්. ඉතින් 850කට වගේ ගානකට ඉතින් මේ වගේ ගන්න දිනවා කියන්නේ කොච්චර ලාභද බලන්න. ඉතින් මේකේ බේස් එක තියෙනවා. ආයි මේකේ බේස් එක ගැන නම් කියන්න වචන නැහැ. ඉතින් බේස් එකක් තියෙන. ඉතින් මේකේ සවුන්ඩ් ක්වොලිටි එක පට්ට. ඉතින් කියන්න වචන නැහැ. ඉතින් ඔයාලා ගන්නව නම් ගන්න. ඉතින් මේකේ charging cable එක හරහා මේක ඔයාලට charge කරගන්න පුළුවන්. ඉතින් ඔයාලා ගන්නව නම් ගන්න. ඉතින් අර white color එක හඳ ඉතින් Apple පෙනුමටම තියෙනවා. ඉතින් ඔයාලා ගන්නව නම් ගන්න. හරි. ඉතින් දැන් අපි මේක පැත්තකින් දැන් ඉතින් අපි යන් අපේ අනිත් M28 කියන අපේ gaming earbud එක unbox කරන්න. හරි. ඉතින් මේ තියෙන අපේ අනිත් gaming M28 කියන gaming earbud එක. ඉතින් මේකෙත් අපේ box එකේ තියෙන දේවල් බැලුවොත් ඉතින් මුලින් බලා ගන්න පුළුවන් M28 gaming headset කියලා තියෙනවා. ඉතින් මෙතනින් අපිට මේකේ පොඩි image එකක් බලා ගන්න පුළුවන්. ඉතින් දැන් මේකේ අපිට headset එකේ අපිට නෑ sorry. ඉතින් දැන් අපිට මේ අපේ earbud එකේ මේකේ ගන්න පුළුවන් color ටික බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන තියෙන මුලින්ම තියෙන red color එක තියෙනවා. ඉතින් rose gold color එක තියෙනවා. silver color එක තියෙනවා. black color එක තියෙනවා. ඉතින් මේකේ පාට හතරක් තියෙනවා. ඉතින් ඔයාලා මේකේ කැමති පාටක් ඉතින් මේ ඔයාලට මේක buy කරන්න පුළුවන්. ඉතින් මේකේ දැන් තියෙන මේ version එක ඉතින් මෙතනින් ඔයාලට බලා ගන්නවා. ඉතින් මේකේ තියෙන version එක V5.3 කියන version එක තියෙන්නේ. ඉතින් විශේෂ දෙයක් නැහැ. ඉතින් මේ තියෙන ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේ earbud එකේ පොඩි
රූපයක් තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ. ඉතින් මෙතන මේ පැත්තෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන මුලින්ම තියෙනවා play games කියලා. ඉතින් HD voice එකක් තියෙනවා මේකේ. ඉතින් මේක මේ earbud එක waterproof ලු. ඒ කියන්නේ water seal. ඉතින් මේක high capacity එකක් තියෙනවා. ඒක battery capacity එක. ඉතින් දැන් අපි මේක මේ විදිහට unbox කරගමු. හරි. ඉතින් ඔන්න මුලින්ම මේක එළියට ගත්ත ගමන් අපිට මේකේ user guide එක තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ. ඉතින් මේ තියෙන මේකේ user guide එකක් තියෙනවා. හරි. ඉතින් අපි ඒක කතා කරන ගමන් මේ box එක පොඩ්ඩක් පැත්තකට දාන්න. unmuted. හරි. ඉතින් ඔන්න මේ බලා ගන්න පුළුවන් මේකේ charging cable එක. අපි charging cable එකක් තියාගමු පැත්තකින්. ඉතින් ඊට පස්සේ මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් පොඩි user guide එකක් තියෙන මේක use කරන්න ඕන කොහොමද කියලා. ඉතින් මේ වගේම තමයි ඔයාලට මේක අර කන එක හැම රබර් බුෂ් තියෙන්නේ. අන්න ඒවා මේ extra 4ක් දාලා දෙන රබර් වොෂ extra 4ක් දාලා තියෙන මේකේ. ඉතින් ඔයාලට මේ දෙකේ එකක් include වෙලා තමයි එන්නේ. ඉතින් ඔයාලට මේ දෙක damage වුණොත් ඉතින් මේක use කරන්න පුළුවන්. ඉතින් දැන් අපි ඒකත් තියාගමු පැත්තකින්. ඉතින් ඊට පස්සේ බලා ගන්න පුළුවන් ඉතින් මේ තියෙන අපේ එක earbud එකක්. මේ පේනවනේ මේ. ඉතින් දැන් අපි අනිත් එකත් ගමු එළියට. ඉතින් මේ තියෙන අපේ අනිත් earbud එක. ඉතින් දැන් අපි මේකේ earbud එක charge කරන case එකත් ගමු එළියට. ඉතින් ඔන්න දැන් අපි මේක දාමු පැත්තකට. ඉතින් මුලින්ම ගන්න මේ බලා ගන්න පුළුවන් ඉතින් මේ earbud එක. ඉතින් ඔයාලට මේක හීරිලා වගේ පේනවා. ඉතින් මෙතන දෙන්න ඉතින් පොඩි ස්ටිකර් එකක් තියෙන අර ඉටිකොල වගේ ස්ටිකර් එකක් තියෙන. ඉතින් ඔයාලට මේක ගලවලා දාලා තමයි use කරන්න වෙන්නේ. ඉතින් මම තාම මේක ගැලුවේ නෑ. දැන් ඕන අපි මේකේ case එකේ පියන හරි. ඉතින් මුලින්ම case එක පියන එනක් කළා. මේ case එකේ දෙන වටපිටේ දෙන ports ගන්න එහෙම කතා කරලා අපි මේ case එක පියන open කරමු. ඉතින් මුලින්ම මේ පැත්තේ බලුවොත් ඉතින් මෙතන light indicator එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන light indicator එකක් තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ. ඉතින් මෙතනින් පොඩි මේ video display එකක් තියෙනවා. ඉතින් මෙතනින් ඔයාලට මේක micro USB හරහා මේක charge කරගන්න micro USB නෙමෙයි මේක. ඉතින් ඔයාලට මෙතන type C හරහා මේක charge කරගන්න පුළුවන්. ඉතින් මේක ඔයාලට power bank එකක් විදිහට use කරන්න මෙතන cable එක plug කරලා ඉතින් ඔයාලට මේක power bank එකක් විදිහට use කරන්න පුළුවන්. හරි. ඉතින් මේ දේ දැන් අපේ case එක ඉතින් අපි දැන් ඔන්න අපේ case එක පියන open කරමු. ඉතින් ඔන්න දැන් අපේ earbud එක දාමු අපේ case එකට. හරි. ඉතින් ඔන්න දැන් මම අනිත් එකක් දාව case එකට. හරි. ඉතින් මේවට බලා ගන්න පුළුවන් ඉතින් මේකේ RGB light එකක් දෙපැත්තෙන් පත් වෙනවා. ඉතින් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් ඉතින් මේකේ light indicator දෙකක් පත් වෙනවා. ඉතින් මේක වල මේ අපේ earbud එකේ battery දෙක වෙන වෙනම බලා ගන්න පුළුවන්. case එකේ battery වෙන වෙනම බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ sound quality එක ගැන කතා කරොත් ඉතින් sound quality කරා මේක bass එක පොඩ්ඩක් අඩුයි අපි කලින් එකත් එක බලද්දි. ඉතින් කලින් එකත් එක බලද්දි මේකට වැඩිය අරක හොඳයි කියලා කියන්න තියෙන්නේ. ඉතින් ඔයාලා මේකත් buy කරනවා නම් මම මේකේ link එක පළල description එක වගේම comment section එකේ දාලා දෙන්නම්. ඉතින් මම හිතුවා මම අදගෙන අපේ වීඩියෝ එකට වැදගත් වෙන්න තියෙනවා. ඉතින් ඔයාලා මේ අනිවාර්යයෙන් buy කරනවා නම් මම කලින් කිව්වා වගේ මම link ටික එහෙම පළල දාලා දෙන්නම්. එහෙනම් ඉතින් තවත් දවසක මේ වගේ unboxing වීඩියෝ එකක් සෙට් වෙන්න තද ඉන්න. සාය වේවා.